අයිබෝවන් ඔන්න උපකාර ටීචර් ගොඩක් කාලයකට පස්සේ අලුත් පාඩමක් අරගෙන ආවා. මේ පාඩම හරි සුවිශේෂී. ගොඩක් අයට තිබ්බ ගැටලුවක් निराකරණය කර ගනිමින් තමයි මේ පාඩම අරගෙන ඉන්නේ. මේක මේ අපි අලුත්ම පාඩම් මාලාවක්. ඒ කියන්නේ අපි කලින් අපේ නාලිකාවේ කතා කළා වගේම අපි බිඳුවේ ඉඳන්ම පටන් ගන්නවා. හැබැයි මේ විශේෂත්වය තමයි මේ සෑම වීඩියෝ පාඩමකටම අදාළව ඔබට කාර්ය පත්‍රිකාවක් තියෙනවා. මේ කාර්ය පත්‍රයක් කරන්න ඕනේ පැවරුමක් අභ්‍යාසයක් තියෙනවා. ඒක කරන්න ඕනි. දැන් කලිනුත් ඔය ප්‍රශ්න තිබුණානේ. අපි වීඩියෝ එක දානවා ගොඩක් අය තේරුණා හොඳට තේරුණා කියන හැබැයි අවසානට ආය අහනවා ඔන්ලයින් ක්ලාස් එකක් නැද්ද කියලා. එතන තිබුණේ ඔන්ලයින් ක්ලාස් ප්‍රශ්න නෙවෙයි තියෙන්නේ. තේරුණාට වැඩක් නැහැ අපිට අභ්‍යාස කරන්න ඕන දෙයක් එහෙමනේ. අභ්‍යාස කළොත් මේක අපිට හොඳට පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ සැරේ සාර්ථකයි. අපි ඔබට වීඩියෝ අරන් එන්නේ අභ්‍යාසත් එක්කම. ඒක කාරණයක්. දෙවෙනි එක තමයි තාක්ෂණික තාම වේගයෙන් වෙනස් වෙනවනේ. දැන් අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ මොකක්ද එක්කද? AI තාක්ෂණයත් එක්කනේ. එතකොට අපි ඒකත් එක්ක තමයි දැන් සැලසුම් කරන්න ඕනි. නේද? දැන් මේ පාඩම් මාලාව සැලසුම් වෙන්නේ AI තාක්ෂණයත් එක්කම සහ ඒවා කතා කරමින්. ඊළඟ තමයි අපි ඔබට කලින් පාඩම් අරගෙන ආවට ඔබට ගැටලුවක් මතුවුණාන් පස්සේ සාකච්ඡා කරන්න කතා කරන්න විසඳ ගන්න platform එකක් තිබුණේ නැහැ. මේ සැරේ ඔබට ගැටලුවක් මතුවුණොත් ඒක निराකරණය කරගන්න පුළුවන් ආකාර වේදිකාවක සකස් කරලා තියෙනවා. මෙන්න මේ කාරණාත් එක තමයි අපි නැවත පාඩම් මාලාව සකස් කරලා තියෙන්නේ. රැඳී ඉන්න අපිත් එක්ක වැඩ කරන්න අපිත් එක්ක. ඉතින් ගොඩක් කතා කළොත් ඔබට මාව එපා වෙන නිසා අපි හිමින්සර යමු පාඩමට. ඉඳන්ම කතා කරනවා කිව්වනේ කම්පියුටරයක් ඔන් කරගන්න විදිහ ඊට පස්සේ අපි අයිකන් එකක් විවෘත කරගන්න විදිහ ෆෝල්ඩර් එකක් හදන විදිහ සහ රීනේම් කරන විදිහ මකන විදිහ ඔන්න ඔය ටික අද අපි කතා කරනවා. ඉතින් මෙන්න මේ ටික කතා කරන්න කලින් අපි ඉස්සෙල්ලාම පරිගණකයක් ඔන් කරගන්න ඕනිනේ. මේකට අදාළ පුංචි රූප සටහනක් මං ගාව තියෙනවා. ඒක අරන් බලමු. අපි කම්පියුටරයක් ඔන් කරනකොට අපි මුලින්ම කරන්නේ අපේ මේ ඩෙස්ක්ටොප් එකක් දැන් කම්පියුටර් වර්ග දෙකක් තියෙනවානේ ලැප්ටොප් ඩෙස්ක්ටොප් හරිද මම මේ කතා ඩෙස්ක්ටොප් එකක් ගැන ඩෙස්ක්ටොප් එකේ ගොඩක් අය දැන් බැටරි පාවිච්චි කරන බැටරියක් කියන්නේ UPS එකක් අර කරන්ට් එක ගියාන් පස්සේ ටික වෙලාවක් කරන්ට් එක තියන් අපිට අර සේව් කරගන්න ෂට් ඩවුන් කරගන්න වගේ කාරණාවලට අන්න එහෙම බැටරියක් තිබුණොත් ඔයා කරන්න ඕනේ ඒ බැටරියෙන් එන අර පවර් කේබල් එක ඔයාගේ බිත්තියේ ප්ලග් පොයින්ට් එකට ගහන්න. පළවෙනි වැඩේ බැටරියේ වයර් එක ප්ලග් පොයින්ට් එකට ගහන්න. ගහලා බොහෝ වෙලාවට ඔයාට තියෙන බිත්තියෙන් ස්විච් එක දාගන්න. ස්විච් එක දාගෙන ඔයා බැටරිය ඔන් කරන්න ඕන. බැටරියේ ඉස්සරහා පැත්ත මූණත පැත්ත කොතන හරි මුල මැද අග කෙළවරේ කොතන හරි මෙන්න මේ වගේ ස්විච් එකක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේක තමයි සලකුණ සිම්බල් එක. එක බිඳුව කියන සලකුණ. බටන් 1000ක් තිබ්බත් ප්‍රශ්නයක් නෑ. ඔයා හොයන්න ඕන මෙන්න මේ සිම්බල් එකත් එක්ක මේක බිඳුව කියන සලකුණත් එක්ක තියෙන අයිකන් එක නැත්තම් ස්විච් එක තමයි ඔයා ඔබන්න ඕනි. බිත්තියට ගැහුවා, බිත්තියෙන් ස්විච් එක දැම්මා. එතකොට බොහෝ වෙලාවට බොහෝ බැටරි වල කහපාට බල්බයක් පත්තු වෙයි. ඔයා මෙන්න මේ ස්විච් එක ගෙවුවට පස්සේ ඔයාගේ බැටරිය කොළ පාට වෙනවා. පැහැදිලිද? right. ඊට පස්සේ තියෙනවා සිස්ටම් යුනිට් එක. මේ CPU කියන්නේ මෙන්න මේක හැඩේ වෙනස් ඇති විදාකාරයෙන් මේකෙත් ඔයා හොයන්න ඕන මෙන්න මේ ස්විච් එක කොහෙද තියෙන්නේ. අඳුරගන්නේ කොහමද? එක බිඳුව කියන සලකුණ. සමහරට මේ මුදුනේ තියෙන්න පුළුවන්, මැද තියෙන්න පුළුවන්, මෙන්න මේ කෙළවරේ තියෙන්න පුළුවන්, යට තියෙන. දැන් මේකේ මෙන්න මේ හැරීමේ තියෙන්නේ. මට මෙතෙන්ද පේනවා. හරිද? මේක ඔන් කරනවා. කේබල් ටික ගහලා තියෙන්න ඕනි ඈ. කේබල් ටික ගහන්න බැරි නම් ඒක අපි වෙනම පාඩමෙන් කතා කරමු. මේක සෙට් කරලා තිබ්බොත් දැන් ඔයාලට මේ කියන්නේ ඔන් කරන විදිය. එක බැටරියක් තිබුණොත් බැටරියක් තිබුණොත් ඔයා බැටරියේ වයර් එක බිත්තියට ගහලා බිත්තියෙන් ස්විච් එක දානවා. දාලා බැටරියේ ස්විච් එක ඔන් කරනවා. ඊට පස්සේ ඔයා සිස්ටම් යුනිට් එකේ ස්විච් එක ඔන් කරනවා. ඊළඟ තියෙන මොනිටරේ ගොඩාක් වෙලාවට මම නම් හොඳ පුරුද්දක් වශයෙන් මොනිටරේ ස්විච් එක ඕෆ් කරන්න මෙන්න මෙතන ස්විච් එක තියෙන්නේ.
ඔක ඔෆ් කරන්නේ නැහැ. ඔක මොකද මේ බැටරියෙන් ඔෆ් කළාන් පස්සේ මේ කොහොමදත් ඔෆ් වෙනවනේ. ඒක ආයේ ස්විච් එකෙන් ඔෆ් කරන්න යන්නේ. මොකද සමහර ලාවට ලොකු බරක් වටනම් පස්සේ ස්විච් එක කැඩෙන්න පුළුවන්. ඒක මම දන්නේ. ඒක මගේ පෞද්ගලික අදහස. මොනිටරේ ස්විච් එක ඔෆ් කරන්න බැටරි විතර ඔෆ් කරන්නේ. නැවත කියනවා මොකද කරන්න ඕනේ? බැටරියක් තිබුණොත් UPS එකක් තිබුණොත් අපි ඒකේ වයර් එක ගහලා තියෙන බිත්තිය ප්ලග් එකට ඒ ස්විච් එක දානවා මේක ඔන් කරනවා ඊට පස්සේ මේ කොළ පාට බල්බ් එක පත්තු වෙනවා ඊට පස්සේ සිස්ටම් යුනිට් එකේ ස්විච් එක ඔන් කරනවා මේක ඔන් කරලා තිබුණොත් පැහැදිලිද අන්න ඔය විදිහට අපි මැෂින් එකක් කම්පියුටරයක් ඔන් කරගන්නේ සමහර ලාවට වාගේ මේ බැටරිය නැති වෙන්න පුළුවන් මේ බැටරිය නෑනේ එහෙමනම් මේ සිස්ටම් යුනිට් එකෙන් වයර් එකක් යනවා පිටියට මේ වගේ එකක් මොනිටරුත් මේ වගේ වයර් එකක් පිටියට යනවා නේද එතකොට ඒ ස්විච් එක දාගන්න ඊට පස්සේ වා මෙන්න මේ සිස්ටම් යුනිට් එකේ ස්විච් එක ඔන් කරගන්න ඊට පස්සේ වාට කම්පියුටරේ ඔන් වෙන්න පටන් ගන්නවා ඊළඟට තියෙන්නේ අපිට කම්පියුටරේ ඔන් වුණාට පස්සේ මෙන්න මේ වගේ ඩිස්ප්ලේ එකක් තමයි හම්බ වෙන්නේ තේරුණාද කම්පියුටර් ඔන් කළාන් පස්සේ ඒ ඔන් කරන අතරතුර එක එක බටන් ඔබන්නේ ඒ මොනවා හරි ප්‍රශ්නයක් આવොත් ඒව අහන්න මගෙන් තමට එන්ටර් බටන් ඔබන්නේ F1 ගහන්න වෙට හේතුත් තියෙනවා ඒවා निराකරණය කරගන්න පුළුවන් ඒක අර ඔන් වෙන්න බාධා පරිගණකේ කැඩලා නැත්නම් මේ ඩිස්ප්ලේ එනවනේ තේරුණාද අර වැඩේ කළාන් පස්සේ ඔන් ස්විච් එබුවට පස්සේ මේ ඩිස්ප්ලේ එක එනවා මෙන්න මේ ඩිස්ප්ලේ එකට අපි කියනවා ඩෙස්ක්ටොප් එක කියලා මොකද්ද කියන්නේ ඩෙස්ක්ටොප් එක මොකද්ද ඩෙස්ක්ටොප් එක මෙන්න මේකේ තියෙනවා අපිට අඳුන ගන්න දේවල් ටිකක් අයිකන් තියෙනවා තේරුණාද අයිකන් ඊට පස්සේ ෂෝට්කට් තියෙනවා ඊළඟට ආයෙ තියෙන්න පුළුවන් මෙන්න මේ වගේ ෆෝල්ඩර් තියෙන්න පුළුවන් මම ටග්ගල් ෆෝල්ඩර් එකක් ගත්තේ මොනවද තියෙන්න පුළුවන් icon shortcut folder icon කියන්නේ මෙතන this PC network recycle bin වගේ මේ වගේ දේවල් icon හරිද එතකොට වර්ග තුනක් මම කිව්වානේ shortcut තියෙනවා කිව්වානේ හරි shortcut එකක් අඳුන ගන්න පුළුවන් ක්‍රමේ තමයි මෙන්න මේ වගේ චූටි හිසක් තියෙනවා පේනවද ඊතලයක් තියෙනව නේද දැන් මේ Google Chrome කියන්නේ shortcut එකක්. මේ අකුරු තියෙන සිංහල ටැබල් IME කියන්නේ shortcut එකක්. Microsoft Edge කියන්නේ shortcut එකක්. OBS Studio කියන්නේ shortcut එකක්. මේ shortcut. තේරුණාද? ඕනෑත සමහර කම්පියුටර් මේ desktop එක පුරාවටම තියෙනවා shortcut icon නේද? හරි. එතකොට shortcut එක අඳුරගන්නේ කොහොමද desktop එකේ? desktop එක විතරයි. මේ විදිහට චූටි ඊතලයක් එක තිබ්බොත් ඒකේ shortcut එක කෙටි මාර්ගය මේක මෙනු හරහා start මෙනුවෙන් යන්න ඕනි. එහෙම නොයා කෙටියෙන් යන්න තියෙන පාර තමයි ෂෝට්කට් එක අඳුනගන්නේ චූටි ඊතලයක් එක තිබුණොත්. එහෙම නැතිනම් ඊතලයකුත් එක්ක නැති මේ වගේ මොනවා හරි තිබුණොත් අන්න ඒවා අයිකන්. තව දෙයක් තියෙනවා ඒවා තමයි මෙන්න මේ වගේ ෆෝල්ඩර් අපි මොනවා හරි දෙයක් හදලා සින්දු වීඩියෝ නේද? ඩොකියුමන්ට්ස් මෙන්න මේවා ගබඩා කරලා තියෙන ෆෝල්ඩර් එක ෆයිල් එක තමයි මේක. මේවා තියෙන්නත් පුළුවන්. පැහැදිලිද? icon shortcut folder ලොකුට හිතන්න එපා කාලයක් ඇති මේක පැහැදිලි වෙනවා තේරුණාද ඉතින් desktop එකේ ඔන්න ඔය දේවල් ටික තියෙනවා ඔන්න අපි කම්පියුටර් ඔන් කළා ඊට පස්සේ හිමීට desktop එකට ආවා ඔබට තියෙන laptop එකක් නම් කිසි ප්‍රශ්නයක් laptop එක වාට on switch එක අඳුර ගන්න පුළුවන් ඒ switch එක on කළාන් පස්සේ අර මං කිව්ව ගමන එකපාර ඩොග් ගාලා එන්නේ චූටි වෙලාවකින් මේ වගේ ඩෙස්ක්ටොප් එකක් දැක ගන්න හම්බ වෙනවා නේද හරි ඒ කාරණේ පැහැදිලි දැන් එහෙනම් අපි කම්පියුටරෙන් වැඩ කරන්න ඕන මේ පින්තූර මාරු වෙනවා ඒක ගණන් ගන්න එපා ඒක මං කියලා දෙන්නම් පස්සේ කම්පියුටරේ වැඩ කරන්න ඕනේ වැඩ කරන්න වෙන්නේ මොකෙන්ද අතින් පයෙන් ගහගන්නද නෑ වැඩ කරන්න වෙන්නේ කීබෝඩ් එකෙන් සහ මවුස් එකෙන් මොකෙන්ද කීබෝඩ් එකෙන් සහ මවුස් එකේ තියෙන්නේ මවුස් එක මෙන්න කීබෝඩ් එක. right. කීබෝඩ් එක නම් ඔය තියෙන අතට ටික ඔබන්නත් මොනවා හරි අකුරු තියෙනවා. ඒ අකුර ඕන ඒ අකුර B අකුර ඕන නම් B අකුර එහෙම ප්‍රෙස් කරන්න තියෙන්නේ. මවුස් එකේ පොඩි කතාන්දර ටිකක් තියෙනවා. හරිද? මේ මවුස් එකේ බටන් දෙකක් තියෙනවා. මෙන්න මේ හරිය. දැන් මවුස් එක මෙහෙම වයර් එක ඉස්සර ගත්තාන් පස්සේ අපි අත තියාගන්න මෙන්න මෙහෙමනේ. පේනවද?
හරි මගේ දිහා මගේ පින්තූර දිහා බලන්න පේනවද? මෙහෙමනේ. එතකොට අපි මේ මහපටගිල්ල ගාව මේ මොකද්ද මේකට කිය දබර ඇගිල්ලනේ. ඔව් දබර ඇගිල්ල තියාගන්නේ මවුස් එකේ වම් පැත්තේ මෙන්න මෙතන බටන් එකට. නේද? මේ බටන් එකට. හරිද? ඊට පස්සේ මැද ඇඟිල්ල තියාගන්නේ දකුණු පැත්තේ බටන් එකට. මෙහෙමනේ අල්ලගන්නේ. නේද? හරි. එතකොට මේ වම් පැත්තේ බටන් එක අපි එකපාරක් ප්‍රෙස් කරනවානේ. කීපාරක්ද? එකපාරක්. අන්න එකපාරක් අපි ප්‍රෙස් කරන එකට කියනවා ක්ලික් කරනවා කියලා. මොනවද? ක්ලික් කරනවා. ක්ලික් කරනවා. මොකද ඒක කියන්නේ? මවුස් එකේ වම් පැත්තේ බටන් එක එකපාරක් ප්‍රෙස් කරනවට. ඔය බටන් එකම අපි ටික ටිකක් ගාලා මෙන්න මේ වගේ ආන් එහෙම ළඟ දෙපාරක් ක්ලික් කරනවා. මොකද ඒකට කියන්නේ? හරි ඔබ කිව්වා හරි ඩබල් ක්ලික්. මොන ක්ලික්ද? ඩබල් ක්ලික්. ටික ටිකක් ගාලා දෙපාරක් ක්ලික් කරනවා. හැබැයි මේක ටිකක් පුරුදු වෙන්න ඕනේ. ආධුනිකයෙක් නම් ඔය අද නම් ඉස්සෙල්ලාම කම්පියුටරයක් පාවිච්චි කරන්න හදන්නේ මවුස් එකක් අල්ලගන්නේ ඔයා ටික ටිකක් ගාලා ඩබල් ක්ලික් කරනවා ළඟ ලැප් එකෙත් ඔය බටන් දෙක තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ටච් පෑඩ් එකට ටුට්ටුක් ගාලා දෙපාරක් තට්ටුවක් දැම්මත් ඒත් ඔය වැඩේම වෙනවා. පැහැදිලිද? ඔය මවුස් එකේම මම කිව්වේ දකුණු පැත්තේ බටන් එකක් තියෙනවා කියලා. හරි. අන්නේ බටන් එක අපි එක සැරයක් ප්‍රෙස් කරනවා. ඒකට කියනවා right click කරනවා. ක්ලික් වර කීයද? 3යි. ක්ලික් එකපාරක් ප්‍රෙස් කරනවා. ඩබල් ක්ලික් වම් පැත්ත දෙපාරක් ප්‍රෙස් කරනවා. right click දකුණු පැත්ත එකපාරක් ප්‍රෙස් කරනවා. ඔන්න ඔය ක්ලික් තුනෙන් වැඩ තුනක් තමයි සිද්ධ වෙන්නේ. කීබෝඩ් එක අපි සාමාන්‍යයෙන් වැඩ කරන විදිහනේ අපි ඒක අතහැරලා දාමු. හරි බලමු දැන් අපි ඔය ක්ලික් වලින් මොනවද වෙන්නේ? ක්ලික් කිව්වොත් මේ ක්ලික්. දැන් මම මේ this PC උඩ ඉන්නේ. ඉතින් මේ ක්ලික් කරනවා. එක සිලෙක්ට් වුණානේ. මම මේ network කියන එක ක්ලික් කරනවා. එක සිලෙක්ට් නේ. එක highlight වුණා. දැන් මෙයා දන්නවා right දැන් මේ වෙලාවේදී වැඩ වෙන්නේ මෙන්න මේ network කියන icon එක. නේද? හැබැයි මම මේ this PC උඩ double click වම් පැත්ත දෙපාරක් ළඟ ටික ගාලා මොකක්ද උනේ? අනේ this PC open වුණා. මම මේකෙන් close කරලා දාන්න. තේරුණාද? හැබැයි මම මේ හිස්තලක right click අර තුන්වෙනි එක right click කළොත් වෙනම දෙයක් වෙන්නේ. මම මේ icon එකක් උඩ click කරලා right click කළොත් ආය වෙන දෙයක්. මම ආය right click කළොත් ආය වෙන දෙයක්. මේ click කරලා right click කළොත් වෙනෙන් දෙයක්. මේ එකින් එකට වෙනස් ඒක. click එකේ තියෙන දේවල් වෙනයි, වෙන දේ වෙනයි, double click එකේ වෙන දේවල් වෙනයි, right click එකේ වෙන දේවල් වෙනයි. තේරුණාද? ලොකුවට පටලවා ගන්න එපා. ඔයා අඳුන ගන්න ඕනේ. click තුනයි. click කියන්නේ mouse එකේ වම් පැත්ත එක පාරක්. double කියන්නේ වම් පැත්තේ බටන් එක ළඟ දෙපාරක්. right click කියන්නේ දකුණු පැත්ත එක පාරක්. තේරුණාද? කම්පියුටර් ඔන් කරගන්න දන්නවා. දැන් ඔයා මවුස් එකේ බටන් ටික දන්නවා. තාක එහෙම මලක් රෝදයක් මේ තියෙන්නේ. රෝදයක්. තේනවද? මේකට අපි කියනවා ස්ක්‍රෝල් එක කියලා. ස්ක්‍රෝල් එක කියන්නේ අපි දැන් මොනවා හරි දිගට බලන්න තිබ්බොත් මේකෙන් මෙහෙම රවුම කරනකොට ඒ කොලේ කොල පිටු 15ක් කියන්නකෝ. ඒ පිටු ටික මාරු වෙන්නේ මේක ස්ක්‍රෝල් කරනකොට ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක පස්සේ අපිට කතා කරන්න පුළුවන්. අපිට අහු වෙනවා. හරි දැනට සාරාංශය මෙච්චරයි. ඔයාලට කම්පියුටර් ඔන් කරගන්න පුළුවන්. ඩෙස්ක්ටොප් එක හම්බ වෙනවා ඊට පස්සේ ඒකේ icon shortcut folder තියෙනවා. mouse එකේ බටන් දෙකක් තියෙනවා. ඒකේ click වර්ග තුනක් තියෙනවා. පැහැදිලිද? ඔන්න සාරාංශය. දැන් ඔන්න අපි යන්න හදන්නේ අපේ පරිගණකය අස්සට. ඒක අස්ස වැඩ ගන්න වෙන්නේ නේද? අපි වැඩ කරන දේවල් අපි ගබඩා කරන්න ඕනිනේ. කම්පියුටරයක් වැඩ ගන්න හදන්නේ එක්කෝ ඩොකියුමන්ට්ස් හදන්න නේද? ඒක ගණන් මිනුම් ටිකක් හදන්න, වීඩියෝ හදන්න, ඊට පස්සේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න නේද? මොනවා හරි වැඩක් කරන්න හදන්නේ. ඔය මොන වැඩේ කළත් ඒක ඔයාට පස්සේ භාවිතා කරන්න කම්පියුටරේ ගබඩා කරලා තියන්න ඕන නේද? අන්නේ ගබඩා කරන්න නම් ඔයාට මැෂින් එකේ කොතන හරි ෆෝල්ඩර් එකක් තියෙන්න ඕන. මොකක්ද තියෙන්න ඕනේ? මෙන්න මේ වගේ ෆෝල්ඩරයක් මල්ලක් ෆයිල් එකක් මේකට තමයි දාන්නේ ඔක්කොම ටික.
වගේ ලියුම් ටික වගේ ෆොටෝස් ටික වගේ සින්දු ටික නේද? ඔයාගේ මේ වීඩියෝ නිර්මාණ ටික මේ සියල්ල දාන්නේ ඔන්න ඔය ෆෝල්ඩර් එකට. ඔයාලට දැන් මේ ෆෝල්ඩර් එකක් ඕන කාගේ මැෂින් එකේද? ඔයාගේ මැෂින් එකේ. කාගේ වුණත් ප්‍රශ්නයක් නැහැ. කොහේ හරි ඔයා මැෂින් එක වැඩ කරනවා නම් ඔයා ෆෝල්ඩර් එකක් හදා ගන්න ඕන. right. දැන් මේ ෆෝල්ඩර් එක හදා ගන්න කොහෙද යන්න ඕනි? මැෂින් එක ඇතුළට යන්න ඕන. මැෂින් එක ඇතුළට යන්න තියෙන පාර තමයි මෙන්න මේ this PC කියන icon එක. කම්පියුටර් එකක් මේ තියෙන්නේ, මොනිටර් එකක් තියෙන්නේ මෙන්න මේක. මෙන්න මේක ඔයාගේ මැෂින් එකේ නැති වෙන්නේ තියෙනවා. ගන්න ක්‍රමයක් තියෙනවා සරලයි පහසුයි ක්‍රමේ. දැන් මං කිව්වොත් ඔයාලට පැටලෙනවා. ඔයාලට IT කම්පියුටර් එපා වෙනවා. ඒ නිසා ඒ ඔයාගේ මැෂින් එකේ ලැප්ටොප් එකේ හරි ඩෙස්ක්ටොප් එකේ හරි මෙන්න මේ icon එක නැත්තම් අර මං කිව්වේ දැන් ඔන්න තියෙන ප්‍රශ්න කතා කරන ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. ඒ ප්ලැට්ෆෝම් එකෙන් ඔයා අහන්න මගේ කම්පියුටරේ ඔයා සර්වර් කියන this PC icon එක නැහැ. මම ඔයාලට කියන ඒක ගන්න විදිහ. නැත්තම් මම කොහොමද ඉස්සරහට ඔයා ගන්න විදිහ කියලා දෙනවා. අද නෑ දැන් කියලා දෙන්නේ. මොකද දැන් ඔළුවට ලෝඩ් කළොත් ඔයාට කම්පියුටර් එපා වෙනවා. ඒ නිසා ඔයා මෙන්න මේ this PC කියන icon එකෙන් තමයි ඇතුළට යන්න ඕනි. මෙන්න මේක ඕපන් කරන්න ඕන. මොකද කරන්න ඕනි? ඕපන් කරන්න ඕන. මේකට තියෙන ක්‍රමය තමයි මෙන්න මේ icon එක this PC කියන icon එක ක්ලික් කරලා හරිද? ක්ලික් සැරයක් ක්ලික් කරලා ඔයා ඩබල් ක්ලික් කරන්න. ඒ කියන්නේ වම් පැත්තේ බටන් එක ළඟ දෙපාරක් ක්ලික් කරන්න. ක්ලික් කළා ඩබල් ක්ලික් කළා. මොකද උනේ? ඕපන් වුණා. හරි. මම දන්නවා ඔයා අද නම් ඉස්සෙල්ලාම පරිගණකයක් වැඩ කරන්න යන්නේ. ඔයාට මේ ඩබල් ක්ලික් චුට්ටක් අමාරුයි. එහෙම වුණොත් ඔයාලට මම ලේසි ක්‍රමයක් කියන්නද? ඔයා this PC උඩ ක්ලික් කරන්න. හරිද? ඔගේ මැසේජ් එක ක්ලෝස් කරලා දාන්න. මගේ විතර ප්‍රශ්නේ වලට ප්‍රශ්න වෙන්නේ නැහැ. this PC උඩ ක්ලික් කරලා ඔයාගේ කීබෝඩ් එකේ තියෙනවා enter කියලා බටන් එකක්. ඔගේ ලැප් එකේ enter බටන් දෙකක් තියෙනවා. හරිද? අන්න ඒ enter කියන බටන් එක සැරයක් press කරන්න. අර වැඩේම උනා නේද? ඕපන් වුණා. පැහැදිලිද? right. ඔන්න එතකොට අද ක්‍රම දෙකක් දාන්න. මොකද්ද? ඩබල් ක්ලික් කරලත් පුළුවන්. මම මේ ක්ලෝස් කරනවා කතරෙන් ක්ලික් කරනවා ක්ලික් කරලා කීබෝඩ් එකෙන් enter press කරලත් පුළුවන් නේ. එකක් මම ක්ලෝස් කරනවා. තව ක්‍රමයක් කියලා දෙන්නම්. ගණන් දුර වැඩි ඒක තමයි ක්ලික් කරලා ඒක උඩ අර තුන්වෙනි ක්ලික් එක මොකද්ද? right ක්ලික් කරලා මතුවෙන මෙනුවට ඇවිල්ලා මේ මෙනුවෙන් ඔයා එන්න ඕන ඕපන් කියන තැනට ඇවිල්ලා ක්ලික්. එක දුරයිනේ. එක දුරයි. එකක් මතක තියාගන්න කමක් නැහැ. ලේසිම ක්‍රමය තමයි පුරුදු වෙන තාක්කල් ඩබල් ක්ලික්. ඩබල් ක්ලික් අමාරු නම් ක්ලික් කරලා එන්ටර් කරන්න. හරිද? ඔන්න ඔයා මැෂින් එක ඇතුළට පුංචිට આવොත් මේ මැද කොටුව ක්ලික් කරලා විශාල කරගන්න. හරි? දැන් මෙන්න මේ තියෙන්නේ කොඩියක් එක්ක මේ තියෙන්නේ C D E මෙහෙම තියෙන්නේ. සමහරවිට ඔයාගේ C විතරක් තියෙන්නේ. මේ තියෙන්නේ ඔයාගේ කම්පියුටරේ තියෙන hard drive එකේ. hard drive කිව්වේ ඔයාට ඔයාගේ දත්ත ගබඩා කරන්න තියෙන දෘඩාංගය. හරිද? hard disk කියන්නේ ඔය. හරිද? ඒ කියන්නේ ඔයා දත්ත ගබඩා කරන මෙන්න මේ drive එකේ disk එකේ. අන්න ඒක දැන් මගේ මේ කම්පියුටරේ නම් කොටස් දෙකකට කඩලා තියෙනවා. සමහරට ඔයාගේ 3ක් තියෙයි 4ක් තියෙයි 5ක් තියෙයි. ඒක ඉතින් අපි අර මේ Windows දානකොට ඒ කම්පියුටර් අයිතිකාරයා කැමැත්ත පරිදි කොටස් වලින් අපි අර කාමරයක් හදද්දි ගෙයක් හදද්දි කාමර වෙන් කරගන්නේ. සමහරට කාමර ගොඩක් ඕන සමහරට දෙකක් තුනක් ඒ වගේ අර එකම ගේ එකම hard drive එක ගබඩාව කොටස් කීපයකට කඩලා තියෙනවා. දැන් මේක දෙකයි. මම දැක්ක දැන් ගොඩාක් අලුත් කම්පියුටර්ස් වල ඒගොල්ලෝ මේ Windows ගහලා දෙන්නේ ඒගොල්ලෝගේ තියෙන C විතරයි. C තිබ්බොත් තව කෑලි කඩා ගන්න හැටි මම කියලා දෙන්නම්. දැනට ඔයා හිතා ගන්නකො මේ තියෙන්නේ අපේ hard drive එක මේක ඇතුලේ තමයි අපි ෆෝල්ඩර් එකක් හදන්න ඕනේ කියලා. අපි දත්ත ගොනු දාන්න ෆෝල්ඩර් එකක් හදා ගන්න ඕනේ කිව්වානේ. දැන් this PC අර අපි මැෂින් එක ඇතුළට ආවා. ඔයාගේ තව පාර්ටිෂන් තිබුණොත් කියන්නේ C වලට අමතරව මේකේ බෑ මේක ඇවිල්ලා අපේ
මේ මොකද්ද CD මේ DVD මේ drive එක. හරිද? ඒකේ බෑ. ඒ හැර C හැර තව තිබුණොත් ඔයා ඒ පාර්ටිෂන් එකක් ඕපන් කරගෙන ඒකේ ෆෝල්ඩර් එකක් හදන්න. C එකේ හදන්න එපා. එපාට හේතුවක් කියන්නම්. අපේ මැෂින් ඉතින් කැඩෙනවා බින්දෙනවානේ නේ. ඉතින් එහෙම මොකක් හරි සිස්ටම් එකේ මිස්ටේක් එකක් error එකක් ආවොත් අපිට අලුතෙන් Windows දාන්න වෙනවා. Windows දාන්න වුණොත් මෙන්න මේ C කියන පාර්ටිෂන් එකේ තියෙන සියලුම දත්ත මැකෙනවා. හැබැයි මේ වගේ වෙන පාර්ටිෂන් එක තිබ්බොත් ඒ දත්ත 99.9%ක්ම අවස්ථාව තියෙනවා බේර ගන්න පුළුවන්. එකක් නෑ දශමයක් නෑ. හරිද? 99.9%ක්ම තියෙනවා බේර ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. දැන් අපි මැෂින් එක ඇතුළට ආවා. මම දැන් කිව්ව පාර්ටිෂන් ගැන දැන් කිව්වේ. හරිද? ඒතකොට C තියෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම C තියෙනවා. ඊට පස්සේ සමහර අයගේ D එහෙම දිගට තියෙන්න පුළුවන්. හරි. මම දැන් හදන්නේ මෙන්න මේ E කියන පාර්ටිෂන් එක ඇතුලේ තමයි මේ වාගේ ෆෝල්ඩර් එකක් හදන්නේ. හරිද? හරි. එහෙනම් මෙන්න මේ E කියන පාර්ටිෂන් එක මම ඕපන් කරගන්න ඕනි. දැන් අර මම මුලින් කිව්ව සිද්ධියම තමයි. ඕනෑම දෙයක් කම්පියුටරේ ඇතුලේ, මැෂින් එක ඇතුලේ පරිගණකයේ ඕනෑම දෙයක් ඕපන් කරගන්නේ ඩබල් ක්ලික් කරලා. එහෙම නැත්නම් ක්ලික් කරලා එන්ටර් කරලා. නැත්නම් ක්ලික් කරලා රයිට් ක්ලික් කරලා ඕපන් ගිහිල්ලා. අර මම මුලින් කිව්ව ඒ ක්‍රම තුනම තමයි. ලේසි ඩබල් ක්ලික් ඕපන් වුණා. නේද? මේ මෙතන තියෙන ඊතලයක් back. ඉතින් මට ආපස්සට දැන් මම පියවරක් ඉස්සරහට මට පියවරක් ආපස්සට යන්න පුළුවන්. දැක්කද? ආයි තවත් එන්න. නේද? ආයි පුළුවන් ක්ලික් කරලා මේ ඕපන් කරනවා. කීබෝඩ් එකෙන් enter බටන් එක ප්‍රෙස් කරලා. නේද? ඔන්න දැන් අපි E කියන පාර්ටිෂන් එක ඇතුලේ අපි ඉන්නේ. ආයි මම back වෙනවා. හරි? අනිත් ක්‍රමේ click right මේක උඩ ඉඳන් මේ ඊතලේ මේක ඇතුලේ මැද උඩ ඉන්න ඕනි. උඩ ඉඳගෙන right click open උඩ ක්ලික් කරනවා. ආයෙත් open වෙනවා. පැහැදිලිද? ඔන්න දැන් ඔයා දන්නවා desktop එකේ තියෙන this PC icon එක ක්ලික් open කරලා ඇතුළට එන්න දාන්නවා. ඊට පස්සේ partition ටික අඳුර ගන්නවා. දැන් partition එකක් ඇතුලේ ඔයා folder එකක් හදන්නේ. සමහර කට්ටිය මගෙන් අහනවා E නෑ මොකද කරන්නේ? E නැත්තම් C තියෙනවනේ. තියෙන partition එක ඇතුළේ open කරලා ඔයා ඒක ඇතුලේ හදන්න. තේරුණාද? හරි මම මේකේ හදන්නේ E කියන පාර්ටිෂන් එකේ. ඔන්න ඕපන් කළා. ඔන්න ඔක ඕපන් කළාට පස්සේ මේ වගේ home, share, view, drive tool තා මොනවාරි දෙයක් ඔකේ තියෙයි. හරිද? ඔයා යන්න ඕනේ home කියන තැනට. හරිද? මෙන්න home කියන බටන් එකට ක්ලික්. මොකද කරන්න ඕනේ? ක්ලික් කරන්න ඕන. ක්ලික් කරන්න ඕන. තේරුණාද? හරි. මම මේක පේන්නම තියාගන්නම්. හරි ක්ලික් කරන්න ඕන. ක්ලික් කරාට පස්සේ හෝම් කියන බටන් උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා මේ කහපාට එකක් new folder. හරිද? ඔයා මෙන්න මේක උඩ ක්ලික් කරන්න. ක්ලික් කළාන් පස්සේ ඔයාට අලුතෙන් folder එකක් එනවා new folder කියලා. හරිද? අන්න ඒක ආවට පස්සේ දැන් නිල් පාට මේ තියෙන new folder කියලා. නේද? අපිට ඕක කීබෝඩ් එකේ delete කියන කී එක ප්‍රෙස් කරලා ඔය ටික මකන්න පුළුවන්. තේරුණාද? මකන්න පුළුවන්. මකලා අපි අපේ නම ටයිප් කරලා පැත්තක ක්ලික් කරනවා. තේරුණාද? හරි. මම මේක මකලා දාන්නම්. මකන්නට පස්සේ කියලා දෙන්නම්. හරිද? ආයෙත් ඔන්න මුලින් දැම්මෙන්නම් මේ ක්ලෝස් කරලා දාන්න. this PC open කළා. මැෂින් එක ඇතුළට ආවා. C විතරක් නම් තියෙන C open කරගන්න. තා පාර්ටිෂන් තිබුණොත් ඒක open කරගන්න. home කියන tab එකට යන්න. ක්ලික් කළාන් පස්සේ මේ ribbon එක එනවා. ඒකේ තියෙනවා new folder. එයා උඩ ක්ලික් කරන්න. අලුත් folder එකක් එනවා. මේ නිල් පාට වෙලා තියෙන අවස්ථාවේ තමයි අපිට මේක මකන්න පුළුවන්. අර delete button එකෙන් මකන්න පුළුවන් අකුරු ටික. සමහරට ඔයා ලැප් එකක් නම් පාවිච්චි කරන්නේ මෙහෙම බඩ ගාගෙන එනකොට ඔයාගෙන් පැත්තේ ක්ලික් වෙනවා. දැන් ඔයාට මේක මකන්න බෑ. මම මේ delete press මැකෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ ඔයාට දැන් මේක නම් කරන්න බෑ. පැහැදිලිද? එහෙනම් ඔයා ආයෙත් folder එකක් ගන්නවා.
ඒකත් අර විදිහේ තමයි නිල් පාට එන්නේ. ඔයා බඩ ගාගෙන කොට මවුස් මේ ලැප් එකේ කීබෝඩ් එකේ ටච් පෑඩ් එකේ ආයෙත් ඔයා දැන් පැත්තේ ක්ලික් කරනවා. ඒකත් දැන් මකන්න බෑ. ඔයා ආයෙත් එකක් ගන්නවා. ඔයාට සිද්ධ වෙන්නේ ජීවිත කාලෙට මොකද්ද? අලුතෙන් ෆෝල්ඩර් ගන්න තමයි වෙන්නේ. ඒ නිසා මේ වැඩේ කරන්න බැහැනේ. එහෙම වෙන්න පුළුවන්. එහෙම වැරදීම් වෙන්න පුළුවන්. ඔයා ෆෝල්ඩර් එකක් ගත්තා. එනකොට පැත්තේ ක්ලික් වුණා. නිල් පාට ගතිය අයින් වුණා. ඒක ප්‍රශ්නයක්. එහෙම වුණොත් ඔයා කරන්න ඕනි. දැන් අපි හිතමුකෝ මම මේක මකලා දාන්නම්. හරිද? ඔයා ගත්ත ෆෝල්ඩරේ මේක එකක් මකලා දාන්නම්කෝ. ඔයා ගත්ත ෆෝල්ඩරේ මේක දැන් නිල් පාට ඔයා මවුස් එක අරන් එද්දි පැත්තේ ක්ලික් වෙනවා අර ගතිය අයින් වුණා. දැන් අර නිල් පාට අර අකුරු මකන්න බෑනේ. අන්න එතකොට ඔයා කරන්න ඕන මෙන්න මේ හෝම් ටැබ් එකේම තියෙනවා රීනේම් කියලා අයිකන් එකක්. තේරුණාද? මේක ඇක්ටිව් නෙවෙයි මෙයා මැරලා ඉන්නේ. මේක ඇක්ටිව් වෙන්න නම් මෙයා උඩ ක්ලික් කරන්න ඕන. දැක්කද? එයා උඩ ක්ලික් කළාන් පස්සේ මේ වගේ ලා නිල් පාට වුණාන් පස්සේ එයා ඇක්ටිව් වෙනවා. අයිත් මම කියන්නම් නිකන් ක්ලික් කළාට එයා එන්නේ නැහැ. මොකද්ද කරන්න ඕනි? මේ තමන්ට අර නම් කරගන්න බැරි වුණ ෆෝල්ඩර් උඩ ක්ලික් කරලා රීනේම් උඩ මේක තියෙන්නේ කොහෙද? හෝම් කියන ටැබ් එකේ. රීනේම් උඩ ක්ලික් කරන්න. දැන් පුළුවන්. දැන් ඔක මකලා දාලා ඔයා නමක් ටයිප් කරන්න. නේද? නේද? ඕන මම නමක් ටයිප් කළා. පැත්තේ ක්ලික් කරාම ඒක ෆික්ස්. අයිත් ෆෝල්ඩර් එකක් ගන්නවා. දැන් අපි දන්නවා delete දැම්මා අපි නමක් දැම්මා. ආයිත් ෆෝල්ඩර් එකක් ගන්නවා. දැන් අපි දන්නවනේ delete නේද? හරි ලේසි. වැරදිලාවත් ඔයා ෆෝල්ඩර් එකක් ගත්තා. බඩ ගගා යනකොට මේක අයින් වුණොත් ඔයා මොකද කරන්න ඕනි? ආයිත් එයා උඩ ක්ලික් කරලා rename home tab එකේ තියෙන්නේ rename උඩ ක්ලික් කරන්න. තේරුණාද? rename කරන්නත් පුළුවන්. හරි. මම මේ ටික ඔක්කොම කරලා දාන්නම්. මකන මම කියලා දෙනවා. ආයිත් මුල ඉඳන් එනවා. this PC open කළා double click partition open කළා home tab එක උඩ click කරනවා තිබුණ ප්‍රශ්නයක් නැහැ new folder උඩ click කරනවා ඔන්න ඔයා මේකම කළා ඔය නිල් පාට වල තියෙනක මකලා නමක් type කරනවා ඔයා folder එකක් ගත්තා බඩ ගගා එනකොට මේක අයින් වුණා දැන් නම් කරන්න විදිහක් නැහැ ඔයා මේක එක සැරයක් click කරලා home tab එකේ තියෙන rename උඩ click කරන්න. දැන් නැවත නිල් පාට වුණා. දැන් ඔයාලට නමක් දෙන්න පුළුවන්. නමක් දීලා පැත්තේ click කරන්න. තේරුණාද? මම කන්නේ මෙන්න මේ විදිහයි. ඔයාලට මේ folder එපා නම් click කරන්න folder උඩ අර home tab එකේම තියෙනවා delete click කරන්න. මේ click කළා delete. ආන්න මැකලා යනවා. තේරුණාද? ෆෝල්ඩර් එකක් ගන්නවා නමක් දානවා පැත්තේ ක්ලික් කරනවා එපා නම් ක්ලික් කරනවා delete මකලා දානවා පැහැදිලිද හරි දැන් මම ඔයාලට කියලා දෙන්නම් නැවත මේ ෆෝල්ඩර් කෙටියෙන්ම ගන්න ක්‍රමයක් මෙතනින් ගන්න නැතිව තව ලේසිම ක්‍රමයක් තියෙනවා ඒ තමයි අපි this PC හරහා ඇවිල්ලා මේ වගේ පාර්ටිෂන් එකක් ඕපන් කරගෙන මේ මුකුත් නැති තැනක right click කරනවා මොන clickද අර මං කිව්වේ mouse එකේ දකුණු පැත්තක සැරයක් click කරනවා ඒකේ පැදට ඇවිල්ලා මේව පල්ලෙහාට එනකොට තියෙනවා new කියලා එකක් මේකෙන් ඔයා එකපාරටම දුවන්න හදන්න එපා ඊපස්සේ ආයෙ නැති වෙනවනේ new කියන එකකින් පස්සේ ඒ ඊතලෙන් පයින්ද මේ පැත්තට ගිහිල්ලා folder උඩ click කරන්න අන්න folder එකක් ආවා දැක්කද? දැන් ඒකත් අර වගේ වාට නම් කරගන්න පුළුවන්. නේද? right. ඊට පස්සේ පැත්තේ ක්ලික් කළාන් පස්සේ ඕක. එකක් මම මකලා දානවා. මකන්න මේකම ඕනේ කීබෝඩ් එකේ delete වල මකන්න පුළුවන්. ඔන්න ගියා. ආ ෂෝට් කට් එකක් කියන්නේද? ෂෝට් කට් එක තමයි මෙතන ගියාන් පස්සේ ෂෝට් කට් එක පෙන්නනවා. මේ බලන්නකෝ. control ධන shift ධන n. කියන්නේ ඔය කීබෝඩ් එකේ තියෙනවා CTRL කියලා කී එකක්. ඒකත් ඔබා ගන්න. අතරින් එපා. ඊට පස්සේ SHIFT කියලා එකක් තියෙනවා. ඒකත් ඔබා ගන්න. හරි? දැන් ඔයා N අකුර ඔබන්න ටිග්ගල් ෆෝල්ඩර් එකක් ආව ෂෝට් කට් එක. මරු. නේද? ඊට පස්සේ ඔයා delete එක මකලා දාලා නමක් දෙන්න පුළුවන්. පැහැදිලිද? එකක් මම මකලා දානවා. ඔන්න ඔයාට ෆෝල්ඩර් එකක් හදන්න පුළුවන්.
ෆෝල්ඩර් එකක් මකන්න පුළුවන්. ෆෝල්ඩර් එකක් රීනේම් කරන්න පුළුවන්. ඔයා ගන්න මෙන්න මේකට අපි කියන වින්ඩෝ එකක් කියලා. මේ වින්ඩෝ එක මෙන්න මෙතනින් දකුණු පැත්තේ තියෙන කතරෙන් ක්ලික් කළාන් පස්සේ ක්ලෝස් වෙලා යනවා. ඩෙස්ක්ටොප් එකේ ෆෝල්ඩර් එකක් හදන්න කිව්වොත් කෝ අර හෝම් ටැබ් එක නෑනේ. දැන් මෙතන මොකක්ද ඇප්ලයි කරන්න පුළුවන්. අන්න අර මං කිව්ව දෙවෙනි ක්‍රමේ ස්ථානක රයිට් ක්ලික් කරනවා, නිව් වලට යනවා, ෆෝල්ඩර් යනවා, ක්ලික් කරනවා. දැන් ෆෝල්ඩරේ නම් කරනවා. නම් කරලා පැත්තේ ක්ලික් කරනවා. එපා නම් ක්ලික් කීබෝඩ් එකෙන් ඩිලීට්. නේද? හරි. ෂෝට් කට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ෆෝල්ඩර් එකක් ආවා. මම මේ දෙකම කරන්නම්. ඩිලීට් වල ෂෝට් කට් එක කන්ට්‍රෝල් එක ඔබා ගත්තා, shift එක ඔබා ගත්තා, එන්න කුර. ඔන්න එකක් ආවා. ඕන නමක් දීලා දාන්න. හරි ලේසි. තේරුණාද? හරි. දැන් ඔයාලට මේ මැෂින් එක ගැන අවබෝධයක් තියෙනවා. ඉතින් මීට අදාළ පැවරුම් ටික දෙන්නම්. අන්නේ ටික කළාන් පස්සේ ඔයාලට ෆෝල්ඩර් හදන වැඩේ ඔයාලට පුළුවන් වේවි. එහෙනම් අදට ඈත ගොඩක් ලෝඩ් කළොත් ආයෙත් ඔයාලට IT එපා වෙනවා, කම්පියුටර් එපා වෙනවා. ඉතාම ඉක්මනින් ඊළඟ පාඩම අරගෙන එන්නම්. එහෙනම් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා